හෙලෝ එවරිවන් ඔයාලා අදත් මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අද මම ඔයාලට ගේන්නේ කීප දෙනෙක් මට WhatsApp එකට message දාලා ඉල්ලපු vlog එකක්. මං හිතනවා ඒක අනිත් අයටත් සමහර විට ප්‍රයෝජනයක් වෙයි කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ කොණ්ඩේ ස්ටෝරි තියෙන එක, කොණ්ඩේ ඉක්මනට ගැලවිලා යන එක, ඉක්මනින් දික් වෙන්නේ නැති එක. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම මට උත්තර හම්බ වුණා. මගේ hair oil එක හදන විදිහ තමයි මම අද ඔයාලත් එක්ක share කරගන්නේ. මේ තෙල් එක මම ගෙදර හදලා පාවිච්චි කරන නිසා මට 100%ක්ම ප්‍රතිඵල තිබුණා. කොහොමද මේ තෙල් එක හදාගන්නේ කියලා. මේ තෙල් එක හදන්න ඕනි ගොඩක් අමුද්‍රව්‍ය මම හොයාගත්තේ අපේ ගේ වටපිටාවෙන්ම තමයි. මේ පෙන්වන්නේ බුලත්, ඒ වගේම කී කිරිඳිය, දෙළුම් කොළ, කෝමාරිකා, කරපිංචා, කොහොඹ, වදමල්, ගොටුකොළ, මුකුණු වැන්න, රතු ලූණු, ඒ වගේම වෙරළු කොළට අමතරව නෙල්ලි කුඩු, සැවැන්දරාමුල්, උළුහාල්, කළුදුරු, කරාඹු නැටි, නිල්ලවරිය, සුවඳ කොට්ටන් වගේ දේවල් අපිට වටපිටාවෙන් හොයාගන්න බැරි දේවල් මම බෙහෙත් බඩු කඩෙන් පිරිසිදු පොල් තෙල් වලට අමතරව එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල් ඕනි වෙනවා. මේ තෙල් එක හදලා ඉවරුනහම විටමින් E කරල් කීපයක් අපේ බෝතලයට දාගන්න පුළුවන්. ඒ වගේම අපේ තෙල් එක සුවඳ කරන්න පුළුවන් අමුද්‍රව්‍යයක් තමයි රෝස්මෙරි කොළ. රෝස්මෙරි වලින් අපේ කොණ්ඩේ ඉක්මනට වවා ගන්න පුළුවන්. මේ රෝස්මෙරි කොළ මම ගත්තෙත් කීල්ස් එකෙන්. මේක රුපියල් 200කට වගේ ප්‍රමාණයකට ගන්න පුළුවන්. අපිට ඒක වටපිටාවෙන් හොයාගන්න අමාරු අමුද්‍රව්‍යයක්නේ. ඒ වගේම වදමල් වලට අමතරව රත්මලුත් මම මේකට එකතු කරගත්තා. අමුද්‍රව්‍ය ඔක්කොම එකතු කරගත්තට පස්සේ අපි දැන් තෙල් එක හදාගමු. රතු ලූණු වල පොතු ඉවත් කරගෙන කෝමාරිකා වල දෙපැත්තේ තියෙන කටු ටිකත් මේ විදිහට මම ඉවත් කරගත්තා. අපි ගන්න හැම කොළ වර්ගයක්ම බ්ලෙන්ඩර් කරගන්න ඕනි. මේකට අවශ්‍ය විදිහට අපි තෙල් දාගන්න පුළුවන්. මම දැක්ක සමහර YouTube channel වල දාලා තියෙනවා එයාලා වතුර දාලා ඉවරලා මේක කොටා ගන්න කියලා. ඒත් එහෙම කරන්න එපා. එතකොට ලොකු කාලයක් කල් තියාගන්න බෑ. බ්ලෙන්ඩර් කරාට පස්සේ මේ වගේ පේස්ට් එකක් විදිහට හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි හදාගන්න භාජනයේට ඉතුරු තෙල් සේරමත් එක්ක අපි හදාගත්ත පේස්ට් එක දාගන්න ඕනේ. මේ වෙලාවේ තමයි රත්මල්, වදමල්, ඒ වගේම නෙල්ලි කුඩු, වෙනිවැල් ගැට කුඩු, සැවැන්දරාමුල් මේ හැම දෙයක්ම මේ තෙල් එකට එකතු කරගන්න ඕනි. මේක විනාඩි 10ක් විතර රත් වෙද්දි ලස්සන කොළ පාටක් අපිට බලා ගන්න පුළුවන්. අපිට පුළුවන් ගොඩාක් අඩු ගින්දරේ වැඩි වෙලාවක් මේ තෙල් එක හදාගන්න. මම පැය 1මාරක් විතර මේ තෙල් එක හදාගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට ලස්සන කොළ පාටක් ඇවිල්ලා තියෙනවා. තෙල් එක හොඳට නිවුනහම ඔයාලට පුළුවන් හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන හොඳින් පෙරා ගන්න. ඒ විදිහට පෙරාගත්තට පස්සේ අපිට පුළුවන් පිරිසිදු බෝතලයකට මේ තෙල් ටික දාගන්න. මම මිලිලීටර් 100ක වගේ පොඩි බෝතල් කිහිපයකට මේ තෙල් ටික දාගත්තා. ඒ හැම බෝතලයකටම මම උළුහාල්, කළුදුරු, කරාඹු නැටි, සැවැන්දරාමුල් දාගෙන තියෙනවා. ඒ වගේම විටමින් E කරල් කීපයක් අනිවාර්යෙන්ම අපි දාගන්න ඕනි. ඔයාලට පේනවා ඇති මේ විදිහට තෙල් එක හදාගත්තාම මේක හරිම ලස්සනයි. ඒ වගේම කිසිම බයක් සැකක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි ගෙදරම හදාගන්න ස්වභාවිකම දේවල් වලින් මේක හදාගෙන තියෙන හින්දා. මේ තියෙන්නේ මගේ hair journey එක. රුද්දක් වගේ කාලයක් ඇතුළත මට පුළුවන් වුණා මගේ කොණ්ඩේ තියෙන හැම ප්‍රශ්නයක්ම නැති කරගෙන ලස්සන කොණ්ඩයක් ලබා ගන්න. ඒ වගේම තෙල් එක හදන්න අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය මම description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලලා ඔයාලටත් ගෙදරදී මේ විදිහට තෙල් එකක් හදාගන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා තියන්න.